අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු. කොහොමද ඔයගොල්ලෝ හැමෝටම හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. අද මං ඔයගලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ මගේ උම්රා vlog එකේ part 2 එක. අද ඔයගොල්ලන්ට උම්රා එකක් පරිපූර්ණව කොහොමද කරන්නේ කියන එක ගැන ඩීටේල් වීඩියෝ එකක් මං අරන් ඇවිල්ලා තියෙනවා. මේ වීඩියෝ එකේදී මං මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක කොහොමද උම්රා එක කරේ කියන එක ගැන තමයි මං පැහැදිලි කරන්නේ. ඉතින් ඔයා උම්රා යන්න ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක හුඟක් ප්‍රයෝජනවත් වේවි කියලා මං හිතනවා. ඒ නිසා ස්කිප් කරන්න නැතුව දිගටම බලන්න ඉන්ෂාල්ලා. මං උම්රා කරන්න ගියේ 2025 ජුලයි වල. ඒ කාරණාවත් කන්සිඩර් කරගෙනම මේ වීඩියෝ එක බලන්න. දැන් අපි වීඩියෝ එක ඇතුළට යමු. උම්රා එක සම්පූර්ණ වෙන්න අනිවාර්යෙන් කරන්න ඕන දේවල් 4ක් තියෙනවා. ඒ තමයි ඉහ්රාම් ඇඳීම, තවාෆ් ඉටු කිරීම, සයි ඉටු කිරීම, අන්තිම එක තහල්ලු. ඉහ්රාම් ඇඳීම පටන් ගන්න කලින් අපි උම්රා කරන්න යන ඉහ්රාම් ඩ්‍රෙස් එක අඳිනවා කියන නියත එකෙන්ම හොඳට පිරිසිදුව ස්නානය කරලා ඉහ්රාම් ඩ්‍රෙස් එක ඇඳ ගන්න ඕනේ. ඉහ්රාම් ඩ්‍රෙස් එක ලේඩීස්ලට as usual අපි අඳින ඩ්‍රෙස් එකම තමයි. මැණික් කටුවේ ඉඳලා අත් දෙක මුහුණ හැරෙන්න අනිත් ඔක්කොම කවර් වෙලා තියෙන්න ඕනේ. normally අපි අඳින අබාය එකක් එහෙම නැත්නම් long dress එකක් වුණත් කමන්නේ. හැබැයි අපි අඳින ඩ්‍රෙස් එක transparent නැතිව ඇඟේ shape එක පේන්නේ නැති විදිහට පුළුවන් තරම් අපේ කොණ්ඩේ එළියට පේන්නේ නැති වෙන විදියට ලේඩීස්ලගේ ඉහ්රාම් ඩ්‍රෙස් එක තියෙන්න ඕන. ඒකට අපි අඳින පාට අදාළ නැහැ. හුඟක් අය තනිකර සුදු එකෙන් ඇඳගෙන යනවා. ඒක වඩාත් හොඳයි. එහෙම කියලා ඔයගොල්ලෝ කළු හෝ වෙනත් පාට ඇඳ කියලා ප්‍රශ්නයක්වත් නැහැ. පිරිමිගේ ඉහ්රාම් ඩ්‍රෙස් එක වෙන්න ඕන ස්ටිච් කරපු නැති සුදු වස්ත්‍රයන් දෙකක්. මෙන්න මේ පික්චර් එකේ පෙන්නලා තියෙන විදිහට ඒගොල්ලෝ ෆුල් කවර් කරගෙන තමයි යන්න ඕන. මෙතනදී පිරිමින් කිසිම අන්ඩර්ගාමන් එකක්වත් අඳින්න බෑ ඉහ්රාම් තත්ත්වයේ ඉන්නකොට. තවාෆ් කරනකොට විතරක් ඒගොල්ලෝ රයිට් ෂෝල්ඩර් එක අන්කවර් වෙන විදියට ඉහ්රාම් ඩ්‍රෙස් එක ඇඳ ගන්න ඕන. ඉහ්රාම් එක අඳින්න ඕනේ අපි නාපු ගමන්මද කියලා ඇහුවොත් එහෙම නැහැ. නමුත් මීකාත් සීමාව ලං වෙලා තියෙනකොටම අපි ඉහ්රාම් එක අපි ඇඳගෙන තියෙන්න ඕන. ඉහ්රාම් ඩ්‍රෙස් එක ඔයගලන්ගේ ගෙදර ඉඳලා වුණත් එහෙම නැත්නම් එයාපෝට් එකේ වුණත් චේන්ජ් කරගන්න පුළුවන්. ඒක ඔයගලන්ගේ පහසුව අනුව කරගන්න. ඉහ්රාම් ඇඳුම ඇඳට පස්සේ කරන්න තහනම් දේවල් කිහිපයක් තියෙනවා. ඉහ්රාම් ඇඳුම මත එහෙමත් නැත්නම් අපේ ශරීරය මත කිසිම සුවඳ වෙලවුන් වර්ගයක් පාවිච්චි කරන්න හොඳ නැහැ. ඒ වගේම පිරිමින් කකුල වැහෙන විදිහට ෂූස් අඳින්න බෑ. ඔළුව කවර් කරන විදිහට තොප්පියක් කිසිම දෙයක් දාන්න බෑ. නියපොතු හෝ කොණ්ඩය කැපීම, බිරිඳ හා සැමියා සංසර්ගයේ යෙදීම, විවාහ සම්බන්ධතා පිළිබඳ කතා කිරීම, සතුන් මැරීම වගේ දේවල් වලින් වැළකීලා ඉන්න ඕන ඉහ්රාම් ඇඳුම ඇඳට පස්සේ. ගැහැණු කට්ටිය මුහුණ ඒ වගේම ඒගොල්ලන්ගේ අත් දෙක කවර් කරගන්න හොඳ නැහැ. ඒ වගේම හරාම් දේවල් කතා බහ කිරීම හෝ එම ක්‍රියාවන් සිදු කිරීමත් ඉහ්රාම් ඩ්‍රෙස් එක ඇඳන් පස්සේ තහනම් කරලා තියෙන දේවල්. ඊළඟ දෙවැනි කාරණාව තමයි උම්රා එක සඳහා නියත් තැබීම. අපි උම්රා එකට නියත් තියන්නේ මීකාත් සීමාව ළඟා වෙනකොට. මීකාත් සීමාවන් 5ක් තියෙනවා. සුල් හුලයිෆා, දාතුල් ඉරාක්, කර්නුල් මනාසිල්, යලම්ලම්, ජොෆා කියලා පැන් 5ක් තියෙනවා මීකාත් සඳහා. ශ්‍රී ලංකාවෙන් ඉන්න යන කෙනෙකුට මීකාත් සීමාව වන්නේ යලම්ලම් කියන තැන. ඉතින් එතනදී අපිට ෆ්ලයිට් එකේදී ඇනවුන්ස් කරනවා මෙතන තමයි මීකාත් සීමාව තියෙන්නේ කියලා. එතකොට අපි ලබ්බයික් අල්ලාහුම්ම උම්රතන් එහෙමත් නැත්නම් අල්ලාහුම්ම ඉන්නි උරීදුල් උම්රත ෆයසිර්හාලි වතකබ්බල්හා මින්නි කියන නියත් එක ඉතින් හිතාගෙනම කවුබා එකට රීච් වෙනකම්ම තල්බියා කියන්න ඕන. ලබ්බයික අල්ලාහුම්ම ලබ්බයික් ලබ්බයික ලා ශරීක ලක ලබ්බයික් ඉන්නල් හම්ද වන් නිඅමත ලක වල් මුල්ක් ලා ශරීක ලක්. පිරිමියා ටිකක් සද්දෙනුත් ගැහණු අය Tamanගේ සද්ද අඩු කරලා මේ තල්බියා එක කවුබා එකට යනකම්ම කියාගෙන ඉන්න ඕන. අපි උම්රා කරන්න යනවා කියන නියත් එක තියාගත්ත වෙලේ ඉඳන් කවුබා එකට රීච් වෙනකම් අනවශ්‍ය සිතුවිලි අනවශ්‍ය කතා බහ වලින් වැළකීලා ඒ චේතනාවත් එක්කම කවුබා එකට රීච් වෙන්න ඕන. මම කලින් කිව්වා වගේ අපේ හොටෙල් එකේ ඉඳලා මස්ජිදුල් හරම් එකට මීටර් 900ක වගේ දුරක් තිබුණේ. අපි හොටෙල් එකේ ඉඳලා හරම් එකට යනකම්ම තල්බිය එක කියාගෙනම ගියා. මස්ජිදුල් හරම් එකට ඇතුළු වෙන්න හුඟක් දොරවල් තියෙනවා. අපි ඇතුළට ගියේ ගේට් නම්බර් 1 එකෙන්. තව දෙයක් ඉහ්රාම් ඩ්‍රෙස් එක නැතුව පිරිමි කට්ටියට තවාෆ් කරන ඒරියා එකට යන්න බෑ. ඒ කියන්නේ පහළම ෆ්ලෝ එකට. ලේඩීස්ලට යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ යන්න කලින් මම කලින් පෙන්නුවා ස්ලිපර් එකක් ඔයගලන්ට අවශ්‍ය වෙයි කියලා. අපි අරන් යන ස්ලිපර් එක මේ වගේ පොඩි බෑග් එකකට දාගෙන අපේ අනිත් කරේ එල්ලගෙන යන බෑග් එකේ දාගෙන යන එක හොඳයි. මොකද එහෙ ස්ලිපර්ස් එහෙම තියන්න බෑ නැති වෙන chance එක වැඩි හින්දා. මේ කිව්වේ මම ගේට් නම්බර් 1 එක. මෙතනින් තමයි අපි ඇතුළට ගියේ. මෙතනින් මස්ජිද් එකට ඇතුළට
ඇතුල් වෙනකොට අපි මස්ජිද් එකට යනකොට කියන දුආ එකක් තියෙනවානේ අල්ලාහුම්ම ෆ්තහ් ලී අබ්වාබ රහ්මතික. ඒ දුආ එක රිසයිට් කරගෙනම ඇතුළට යන්න ඕන. මෙතන ඉඳන් කවබාව ඇතුළට යනකම්ම ඔයගොල්ලන්ගේ ඔළුව පහත් කරගෙනම දිගටම යන්න. මෙතන ඉඳලා කවබා එක රීච් වෙනකම්ම ඔයගොල්ලෝ තල්බිය එක කියාගෙන යන්න. කිසිම හේතුවකටවත් ඔයගොල්ලෝ ඔළුව උස්සලා බලන්න එපා. ඈත තියෙද්දිම ඔයගොල්ලන්ට එලාවට පෙනේ ඒ වුණත් බලන්න try කරන්න එපා. මොකද ඔයගොල්ලන්ගේ ජීවිතේ පළවෙනි පාරට ඔයා කවබා එක බලන්න යන්නේ. අල්ලාහ්ගේ ගේ මුලින්ම ඔයගොල්ලන්ගේ ඇස් දෙකෙන් බලන්න යන්නේ. ඉතින් ඒ බලන්න යන මොහොත ජීවිතේටම අමතක නොවන වීව් එකක් වෙන්න ඕන. මේ යන අතරතුරදී ඔයගොල්ලන්ගේ heart එක මාර විදියට beat වෙයි. ඒ වගේම ඔයගොල්ලන්ට nervousness එකක් දැනෙයි. කියන්න බැරි කුතුහලයක්, අමුතු excitement එකක් මම කලින් කිව්වා වගේ. ඒ හින්දා පුළුවන් තරම් තල්බිය එක කියාගෙන යන්න. දිගටම මෙහෙම ඉස්සරහට ඇවිදගෙන යනකොට escalator එකක් වෙනවා. ඒකෙන් පල්ලෙහාට ගියාම තමයි කවබා එක එන්නේ. ඉතින් තවත් වෙලා තියෙනවා. මම මේ වීඩියෝ එක ගත්තේ දෙවනි දවසේ. ඒ හින්දා පළවෙනි උම්රා එක කරනකොට මම ෆෝන් එක අතට ගත්තෙම නැහැ. ඉතින් ඔයගොල්ලොත් පළවෙනි වතාවට කවබා එක බලන්න යනවා. පළවෙනි වතාවට කරන උම්රා එක ෆෝන් එකේ කාලය ගත කරලා එතන ටයිම් ස්පෙන්ඩ් කරන්නේ නැතුව ඔයගොල්ලෝ බිම බලාගෙනම යන්න. ඉතින් මම මේ දෙවෙනි වතාවට අරන් යන හින්දා වීඩියෝ එක ගන්න ඕන හින්දා තමයි මෙහෙම ඔයගොල්ලන්ට අතරින් පතර පේන්නේ. ඔන්න තව ටිකකින් කවබා එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වේවි. එතනට ලං වෙනකොටම අපිට නිකන් හිතට දැනෙනවා දැන් ආව ළඟට කියලා. ඒ ගමන්ම ඔයගොල්ලන්ට පුළුවන් කවබා එක බලන්න, කෙලින්ම බලන්න. වෙන කිසිම දෙයක් බලන්න එපා. ඒ ඇස් දෙකෙන් මුලින්ම කවබා එක බලන වාග්ය ඔයගොල්ලන්ටත් ලැබෙන්න ඕනේ කියලා මම මෙතන දුආ ඉල්ලනවා. අල්හම්දුලිල්ලාහ් අල්හම්දුලිල්ලාහ් අල්හම්දුලිල්ලාහ්. ඒක එකපාරටම බලපු ගමන් එන හැඟීම් කියලා නිම කරන්න බෑ. ගාක් දුවා තියෙනවා ඉල්ලන්න. ඉතින් ඔයගොල්ලෝ එතනට ගියාම අපිට ඇත්තටම මොනවාද ඉල්ලන්න ඕනේ කියන එක අමතක වෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඉල්ලන ෆස්ට් දුවා 3 කවබා එක බලපු ගමන් ඉල්ලන මුල් දුවා 3 හොඳට මතක තියාගෙන අතේ හරි ලියාගෙන පොතක හරි ලියාගෙන කමන්නේ අරන් යන්න පුළුවන්. ඒ ඉල්ලන දුවා 3 අල්ලාහ්ගේ ඔයගොල්ලන්ගේ අතර කිසිම තිරයක් නැතුව කෙලින්ම අල්ලාහ්ට ගෙන් රීච් වෙනවා. අල්ලාහ් ඕගොල්ලන්ට අනිවාර්යෙන් ඉෂ්ට කරලා දෙනවා. ගිය ගමන්ම මට ඇත්තටම හුඟක් අයට එහෙම නෑ. ගිය ගමන්ම ඒක දැකපු ගමන් ඇත්තටම ඇඬෙනවා. එතන ඒක බලාගෙන ඉඳ හිතෙනවා ඇත්තටම මුළු ඇඟම හිරිගඩු පිපෙනවා කියන්නේ. අන්න ඒ වගේ හැඟීමක් තමයි දැනෙන්නේ. ඒක කියන්න බෑ. ඉන්ෂාල්ලා මේ අවස්ථාව ඔයාටත් හිමි වෙන්න ඕන කියලා මම දුආ ඉල්ලනවා. තව දෙයක් එතනට ගියාම ෆෝන් එක යූස් කරන එක හුඟක් අඩු කරන්න. මම කලින් කිව්වා වගේ පළවෙනි දවසේ නැතුව ඊළඟ දවස්වල ඔයගලන්ට වීඩියෝ එක ගන්න පුළුවන් වේවි. මොකද ඔයගොල්ලෝ මේ යන උම්රා ගමන ඔයාටත් අල්ලට තියෙන බැඳීම තවත් වැඩි කරන්න යන ගමනක් වෙන්න ඕන. ඉතින් ඒකයි මමත් ඊළඟ දවසේ මේ වීඩියෝ එක ගත්තේ මම channel එකට දාන්න කියලා. එතෙන්ට ගිහලා ඔයා ඉල්ලන පළවෙනි දුආ 3 කලින්ම ඩිසයිඩ් කරලා තියාගන්න. මොකද එතෙන්ට ගියාම ඇත්තටම අමතක වෙනවා. ඒ දුආ 3 ඔයාගේ ජීවිතේ ඔයාට අවශ්‍යම කරන දුආ 3 වෙන්නත් පුළුවන්. ඉන්ෂාල්ලා අල්ලා ඔයාට ඒක කබුල් කරලා දෙයි. අදට මේ වීඩියෝ එක ඉවරයි. මේකේ ඊළඟ පාර්ට් එක ඉන්ෂාල්ලා මම අරගෙන එනවා. එතක මේ වීඩියෝ එක ඔයගොල්ලන්ගේ friends and family එකත් එක්ක share කරගන්න. ඒ වගේ මගේ channel එකට subscribe කරන්නත් අමතක කරන්න එපා. Thank you for watching.